මෙම වීඩියෝව HIV මුඛතරල පරීක්ෂණය සිදු කරන ආකාරය පෙන්වයි. මෙම පරීක්ෂණය නිවැරදි හා ආරක්ෂිත බව සහතික කළ හැක. නිවැරදි ප්‍රතිඵල සඳහා අදාළ උපදෙස් නිසි පරිදි අනුගමනය කිරීම වැදගත්. ඔබ දැනටමත් HIV ආසාදිත බව හඳුනාගෙන ප්‍රතිකාර ලබා ගන්නා අයෙක් නම් මෙම පරීක්ෂණය ඔබට සුදුසු නැත. මොකද ඔබට මෙම පරීක්ෂණයේ නිවැරදි ප්‍රතිඵලයක් ලබාගත නොහැකි නිසා. ඔබ පරීක්ෂණය ආරම්භ කිරීමට මිනිත්තු 15කට පෙර කිසිම කෑමක් හෝ බීමක් ආහාරයට ගන්න එපා. ඔබ පරීක්ෂණය ආරම්භ කිරීමට මිනිත්තු 30කට පෙර ඔබේ මුඛය සේදීම හෝ පිරිසිදු කිරීමෙන් වළකින්න. අපි දැන් පරීක්ෂණය ආරම්භ කරමු. පළමුවෙන්ම හොඳ එළිය ඇති සංසුන් ස්ථානයක් සොයා ගන්න. ඇසුරුම විවෘත කරන්න. ඇසුරුම ඇතුළත ඇති රඳවනය එළියට ගන්න. ලබා දී ඇති උපදෙස් ප්‍රවේශමෙන් කියවන්න. තවත් පැකට්ටුවක මුඛ සාම්පලය ගන්නා සහ දියර අඩංගු කුඩා පියනක් සහිත නලයක් ඇති. එම ඇසුරුම විවෘත කර නලය ඉවතටගෙන රඳවනයේ එය තබන්න. ඉන්පසු නලයේ ඇති පියන අරින්න. ඇසුරුමේ අනික් කොටසේ ඇති මුඛ සාම්පල ලබා ගන්නා උපකරණය එළියට ගන්න. උපකරණය සමග ඇති කුඩා පැකට් එක ඉවත දමන්න. මොකද එය ගබඩා කිරීම සඳහා භාවිත කරන ලද ද්‍රව්‍යයක් නිසා. මුඛ සාම්පල ලබා ගන්නා උපකරණයේ පැතලි කොටස කිසිම වෙලාවක අතින් අල්ලන්න එපා. දැන් ඔබේ උපකරණය පැතලි පැත්තෙන් මුඛයේ උඩ විදුරු මස දිගේ එක්වරක් ගෙන යන්න. ඒ වගේම පහළ විදුරු මස දිගෙත් එක්වරක් උපකරණයේ පැතලි පැත්ත ගෙන යන්න. ඉන්පසු උපකරණය ඔබේ මුඛයෙන් එළියටගෙන පැතලි පැත්ත කලින් රඳවනයේ තබාගත් නලය තුලට දමන්න. ප්‍රතිඵලය කියවීමට පෙර මිනිත්තු 20ක් මේ විදිහටම තියන්න. මිනිත්තු 20කට පස්සේ ඔබේ ප්‍රතිඵලය සූදානම්. හැබැයි මිනිත්තු 40කට පස්සේ ප්‍රතිඵලය කියවන්න එපා. දැන් අපි බලමු ඔබේ ප්‍රතිඵල කියවන විදිහ. C අකුර ඉදිරියෙන් රතු පාට ඉරක් සහ T අකුරට ඉදිරියෙන් රතු පාට ඉරක් නම් ඔබට ලැබී ඇත්තේ ධන ප්‍රතිඵලයක්. ඒ කියන්නේ ඔබට HIV ආසාදනය වී තිබෙන්න පුළුවන් කියලා. එසේනම් ඔබ වහාම ළඟම ඇති ලිංගාශ්‍රිත රෝග සායනය වෙත ගොස් තවදුරටත් පරීක්ෂා කර HIV වැළඳී ඇද්දැයි තහවුරු කරගන්න. එසේත් නැත්නම් 0.773 573 742 දුරකථන අංකයෙන් අපව අමතා වැඩි විස්තර ලබා ගන්න. C අකුර ඉදිරියෙන් එක් ඉරක් හා T අකුර ඉදිරියෙන් ඉරක් නොමැති නම් ඔබේ ප්‍රතිඵලය ඍණ. කොහොම වුණත් ඔබ පසුගිය මාස 3 තුල HIV වෛරසයට නිරාවරණය වී ඇතිනම් මාස 3කට පසුව නැවත පරීක්ෂාවක් කරගන්න. C අකුර ඉදිරියෙන් ඉරක් නැත්නම් C අකුරට සහ T අකුරට යාබදව ඉරක් නැත්නම් රතු පසුබිමක් ප්‍රතිඵලය ලෙස ඇවිල්ල නම් ඒ කියන්නේ ඔබේ පරීක්ෂණය අසාර්ථකයි. ඒ නිසා නැවතත් ඔබ පරීක්ෂණ කට්ටලයක් ගෙනවිත් ඔබේ පරීක්ෂණය සිදු කරගන්න. හරි, දැන් ඔබේ පරීක්ෂණය සම්පූර්ණයි. නලයෙන් මුඛ සාම්පල ගන්නා උපකරණය ඉවත් කර නලයේ පියන වසා සියල්ල පොදු අපද්‍රව්‍ය දමන කූඩයට දමන්න.